අපි වීඩියෝ එකෙන් අරන් ඉන්නේ 2019 වසරේදී තමිල්නාඩුවේ එක්තරා නගරයක සිද්ධ වෙච්ච අద్භූත සිදුවීමක් ගැන. තමිල්නාඩුවේ කර්ණාටක ප්‍රාන්තයේ එක්තරා නගරයක විශාල රෙස්ටෝරන්ට් එකක් තියෙනවා. මේ රෙස්ටෝරන්ට් එක ඒ නගරේ හරිම ප්‍රසිද්ධයි. විශේෂයෙන්ම ඔවුන්ගේ බුරියානියක මේ නගරේ මිනිසුන් අතර ඉතා ජනප්‍රිය ආහාරයක්. මෙම රෙස්ටෝරන්ට් එක සවස 5 සිට රාත්‍රී 2 දක්වා තමා විවෘත වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අපේ භාෂාවෙන් කියනවා නම් මේක නයිට් කඩයක්. ඒ වගේම මේ රෙස්ටෝරන්ට් එකේ ඉඳන් කිලෝමීටර 7ක වපසරියක් ඇතුළත ඩිලිවරි කිරීම සිද්ධ කරනවා මේ රෙස්ටෝරන්ට් එකේ ඉන්න සේවකයෝ විසින්. ඒකට වෙනම ඩිලිවරි බොයිස්ලා පිරිසක් මේ රෙස්ටෝරන්ට් එකේ සේවය කරනවා. 2019 වසරේ දෙසැම්බර් මාසයේ එක්තරා දිනයක වෙච්ච සිදුවීමක් තමයි මම අද ඔයාලට විස්තර කරන්නේ. මේ සිදුවීම වෙන දවසේ මේ නගරයට ධාරානිපාත වර්ෂාවක් ඇදහැලෙනවා. සවස් යාමේ පුරාවටම ගිගුරුම් සහිත ධාරානිපාත වර්ෂාව කිසිම අඩුවක් නැහැ. මෙම රෙස්ටෝරන්ට් එකට රෑ 11ට පමණ ඇමතුමක් ලැබෙනවා. ඒ ඇමතුමෙන් කියන්නේ මෙයාලගේ මටන් බුරියානි 6ක් මම කියන ඇඩ්‍රස් එකට මට ඩිලිවර් කරලා දෙන්න කියලා. පැයක් පමණ ඇතුළත මේ ඩිලිවරි එක කෙරෙන්න ඕන කියලා ඒ පාරිභෝගිකයා දන්වා සිටිනවා. ඉතින් මේ මටන් බුරියානි 6 ඉක්මනින්ම සූදානම් කරගන්න මෙම රෙස්ටෝරන්ට් එකේ ඉන්න තරුණ කියන ඩිලිවරි බෝයි මේ ඩිලිවරි එක කරන්න පිටත් වෙනවා. මේ කස්ටමර්ගේ නිවස පිහිටලා තියෙන්නේ මේ රෙස්ටෝරන්ට් එකේ ඉඳන් කිලෝමීටර 4.5ක් පමණ දුරක ඉඳන්. කස්ටමර් දුන්න ලොකේෂන් එක ට්‍රැක් කරගන්න මේ තරුණ කියන ඩෙලිවරි බෝයි වඩාත් පහසුවෙන් මේ ඩිලිවරි එක සම්පූර්ණ කරන්න යන්න ඕන රූට් එක හොයා ගන්නවා. ප්‍රධාන රූට් දෙකක් මෙයාගේ ජංගම දුරකථනයෙන් පෙන්නනවා. ඒ කියන්නේ මේ කස්ටමර්ගේ ගෙදරට යන්න ප්‍රධාන පාරවල් දෙකක් තියෙනවා. එක මාර්ගයක් කිලෝමීටර 1.5ක් පමණ දුරින් අඩු ෂෝට් කට් එකක්. මේ ෂෝට් කට් එකේ මේ තරුණ කියන බෝයි මීට කලින් ගමන් කරලා නැහැ. නමුත් අඩු කාලයකින් තමන්ගේ ටාගට් කරන ඇඩ්‍රස් එකට යන්න පුළුවන් හින්දා තරුණ කියන බෝයි මේ ෂෝට් කට් එකේ යන්න තීරණය කරනවා. ඉතින් ඔහු ගමන ආරම්භ කරනවා. මේ මාර්ගයේ ගමන් කරනකොට තමයි තරුණට තේරෙන්නේ මේ මාර්ගය ඉතාමත් පාළු ස්වභාවයක් ගන්නවා. ඒ වගේම දෙපසම තියෙන්නේ ලදු කැල. ඒ වගේම ටිකක් ඉදිරියෙන් රේල්වේ ක්‍රොස් එකක් තියෙනවා කියලා මේ තරුණ කියන බෝයිට දක්නන්න ලැබෙනවා. එක්වරම ඒ කියන්නේ මේ තරුණ කියන ඩිලිවරි බෝයිගේ මෝටර් සයිකලේ රේල්වේ ක්‍රොස් එකට ළඟා වෙද්දිම කළු පාට බල්ලෙක් පාර හරහා ඇවිල්ලා මෙයාගේ ගමන හරස් වෙන විදියට මේ පාර හරහා වාඩි වෙනවා. කොච්චර උත්සාහ ගත්තත් තරුණට මේ බල්ලව එලව ගන්න හම්බ වෙන්නේ නැහැ. ඊළඟට දකින්න දෙයින් මේ තරුණ ගොඩාක් බය වෙනවා. තරුණට දක්නට ලැබෙනවා මේ බල්ලගේ ස්වරූපය වෙනස් වෙලා ක්‍රමයෙන් හැඩි දැඩි අద్భుත මිනිසෙක් බවට මේ බල්ලා පත් වෙන බව. ඒත් එක්කම මෙයාගේ බයික් එක මෙතන මත ඇරලා දාලා තරුණ දුවන්න පටන් ගන්නවා. ඒත් එක්ක මෙයාගේ මොබයිල් ෆෝන් එකට කෝල් එකක් එනවා. ඒ කෝල් කරන්නේ මෙයාගේ මේ බුරියානි ඕඩර් එක ගත්ත කස්ටමර්. එයාගේ ඕඩර් එක පරක්කු වෙයි කියලා බලන්න. තරුණ දුවන ගමන්ම මෙයාට විස්තරය කියනවා මට මෙන්න මෙහෙම කරදරයක් වුණා. දැන් මම මෙන්න මෙතන තමයි ඉන්නේ කියලා. ඊට පස්සේ මේ කස්ටමර් කියනවා මේ ඔයාව ඉස්සරහට යද්දි හම්බ වෙනවා පාරක් වම් අත පැත්තට පාරක් තියෙනවා. ඒ පාරෙන් හැරලා යන්න. ඒ යනකොට වාට පෙට්‍රල් ෂෙඩ් එකක් හම්බ වෙනවා. අන්නේ පෙට්‍රල් ෂෙඩ් එක ළඟට වෙලා ඉන්න. මම ඔතෙන්ට එනකන් කොහෙවත් යන්න එපා කියලා මේ කස්ටමර් මෙයාගේ උදව්වට එන්න ඉදිරිපත් වෙනවා. කොහොම හරි සිහි විකල්ලෙන් වගේ තරුණට පුළුවන් වෙනවා මේ කස්ටමර් කියපු පෙට්‍රල් ෂෙඩ් එකට යන්තම් දුවා ගන්න. ඊට පස්සේ පෙට්‍රල් ෂෙඩ් එකේ ඒ වෙලාවේ වැඩ කරන මිනිස්සුන්ටත් මෙයා
පුළුවන් විදියට මෙයා මුහුණ දුන්න අත්දැකීම ගැන කියනවා. ටික වෙලාවකින් අර කස්ටමර් එයාගේ වාහනේ තව යාළුවෙක් එක්ක මේ පෙට්‍රල් ෂෙඩ් එකට එනවා. ඊට පස්සේ තරුණට කියනවා අයියෝ ඔයා ඒ රූට් එක තෝරගත්තේ ඒක මහා පාළු පාරක්. හවස 7න් 8න් පස්සේ ඒ ගමේ මිනිස්සුවත් ওই පාරේ යන්නේ නැහැ කියලා. ඊට පස්සේ තරුණ කියනවා මං ඒ ගැන දන්නේ නැහැ මහත්තයා. ඒක ළඟ ෂෝට් කට් එකක් හින්දා මං ඒක තෝරගත්තා කියලා. ඊට පස්සේ මේ කස්ටමර්යි එයාගේ යාළුවයි තරුණව නැවත රෙස්ටුරන්ට් එකට ගිහින් දාන්න ඉදිරිපත් වෙනවා. නමුත් තරුල් කියනවා මම්මගේ බයික් එකත් ඒ රේල් පාර ගාව දාලා ආවි. ඔයාගේ බුරියානි ඕඩර් එකේ තියෙන කෑම් පාසල් ටිකත් ඒකේ බයික් එක නැතුව නම් මට යන්න බෑ කියලා. ඊට පස්සේ මේ කස්ටමර්යි එයාගේ යාළුවයි පෙට්‍රල් ෂෙඩ් එකේ ඉන්න තව මිනිස්සෙකුයි තරුලුයි 4 දෙනාම මේ වාහනේට නැගලා පිටත් වෙනවා නැවත බයික් එක අරගන්න. මේ 4 දෙනා රැගත් මෝටර රථය සුළු වේලාවකින් අර රේල්වේ ක්‍රොස් එක ගාවට ළඟා වෙනවා. ඒ ළඟා වෙනකොට දකින දර්ශනයෙන් මේ 4 දෙනාගේම ඇඟ සීතල වෙලා යනවා. මෙයාලා දකින්නේ තරුල්ගේ බයික් එක පාරෙන් එහාට අර කැලේ පැත්තට විසි කරලා දාලා. ඒ වගේම නිකන් විකෘති ඇඟවල් තියෙන අමුතුම එක මිනිස්සෙක්ද අමනුස්සයෙක්ද කියන්න බැරි අමුතුම විකෘති පිරිසක් අර බුරියානි ටික ඔක්කොම පාරේ විසිරුවාගෙන කනවා මෙයාලට පේනවා. ඒකෙන් මේ 4 දෙනාම හොඳටම බය වෙනවා. ඉක්මනින් මෝටර රථය හරවා ගන්න මොන් ගිහින් නතර වෙන්නේ තරුල්ගේ රෙස්ටුරන්ට් එකේ. රෙස්ටුරන්ට් එකේ කළමනාකාරතුමාට මේ සිද්ධිය විස්තර කරනවා. මේ සිදුවීමෙන් පස්සේ තරුල් අසනීප වෙනවා. අධික උණක් සහ හිසේ කැක්කුමක් ඔහුට ඇති වෙනවා. මේ නිසා මොහුට සතියක පමණ කාලයක් ආයතනයේ නිවාඩු ලබා දෙනවා. නිවාඩු 7 අවසන් වුණාට පස්සේ නැවත සේවයට ආවත් තරුල් ඉස්සර හිටියා වගේ කාර්යක්ෂමව ක්‍රියාශීලීව වැඩ කරගන්න බැරුව යනවා. ඉතින් ඊට පස්සේ මේ කතාවේ මොකද වෙන්නේ කියලා අපි ඊළඟ එපිසෝඩ් එකෙන් බලමු. එහෙනම් සුබ දවසක් ඔයාලට.